ආයිබෝන් සියලු දෙනාටම දැන් මම හදන්නේ 2025 O level ගණන් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. 2025 කිව්වට මේ විභාගය පැවැත්වුණේ 2026 වර්ෂයේ තමයි පැවැත්වුණේ. අපි එහෙනම් බලමු කොහොමද මේක සාකච්ඡා කරන්න කියලා, කොහොමද මේක හරියටම විසඳගන්න කියලා. මම දැන් හදන්න පටන් ගන්නෙ පළවෙනි පත්‍රයේ A කොටස. ඒතර ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම විසඳන ආකාරය බලා ගන්න. මම ටයිම් ලයින් දාලා තින්නේ. ඔයාලට ඕන නම් ඕන එක බලා ගන්න පුළුවන් ටයිම් ලයින් ක්ලික් කරලා. හරි. පළවෙනි ගාන. ආනයනය කරනු ලබන භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60000කි. ඒ සඳහා 114ක තීරු බද්දක් අය කෙරේ. තීරු බද්ද ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම කීයද කියලා අහනවා. අපිට හදන්න පුළුවන් මේක 60000 ගුණ කරලා 100ට 14න් එතකොට එන උත්තරේ අපිට පුළුවන් 60000ට එක්කව කරන්න. 100න් බෙදුවම 600යි. 614න් ගුණ කරාම 6 වරක් 4 24න් 4යි දෙකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 2යි 8යි. රුපියල් 8400යි. ඔය 8400 එක්කව කරන්න ඕනි භාණ්ඩයේ වටිනාකම වෙන 60000. එතකොට උත්තරේ එකතු කරාම රුපියල් 68400යි කියලා. එහෙම නැත්නම් මේක අපිට එක සැරේම හදන්න පුළුවන්. ඔය 60000 අපිට පුළුවන් ගුණ කරන්න 100ට 114. 100ට 114න් ගුණ කරාමත් මේ උත්තරේ එන්න ඕන. අපි බලමු එනවද කියලා. 60000 100න් බෙදුවාම මෙහෙමයි එන්නේ. 600 114න් ගුණ කරනකොට ඔයගොල්ලෝ දන්නවා අග බිඳු දෙක අගට එනවා. 6 වරක් 4 24න් 4යි දෙකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 2යි 8යි. 6 වරක් 1 6යි 68400යි. එහෙනම් ආකාර දෙකකින් කැමති එකට උඹලට හදන්න පුළුවන් මේ ගන්න. එතකොට මතක තියෙන්න ඕන කොහොමද මේකට දාන සූත්‍රය කියලා. තීරුබදු මුදල හොයන්නේ වටිනාකම ගුණ කරන්න ඕනි 100න් තීරුබදු ප්‍රතිශතය. ඔන්න ඔක තමයි සමීකරණය. මේකට දාලා තමයි අපි යෝග විසඳගන්නේ. ඒ විසඳලා එන උත්තරේ මෙන්න මෙතෙන්දී ඒ විදිහටම එකතු කරනවා. හරි. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දී ඇති රූපයේ ABC සමදිපාද ත්‍රිකෝණයකි. අපි දන්නවා සමදිපාද ත්‍රිකෝණයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියලා. ඉතින් මෙතන ABC සමදිපාද ත්‍රිකෝණයක් ඉඳ මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඊට පස්සේ කියනවා AB පාදය D තෙක් දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් ACB හොයන්න. මෙන්න මේ කෝණය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය ඉස්සෙල්ලාම හොයන්න. මෙන්න මෙතන තියෙන එක. අපි දන්නවා සරල රේඛාවක් මත පිරිබද්ධ කෝණ රාගය අංශක 180යි. එතකොට මෙතන 130යි නම් මෙන්න මෙතන 50යි. සමදිපාද ත්‍රිකෝණයක් කියලා කිව්ව හින්දා මෙන්න මෙයා මුලින්ම මම කිව්වා මේ දෙක සමානයි කියලා. එහෙනම් මෙයත් 50යි. අපිට හොයන්න තියෙන්නේ මේක මේ තියෙන ABC ත්‍රිකෝණය කෝණ දෙකක් කෙවුවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180 හින්දා අපි කරන්නේ 180න් මෙන්න මේ දෙක එකතු කරලා අඩු කරනවා. ඒ කියන්නේ 180න් අඩු කරන්න ඕනි ඔය 52 එකතු කරලා. එතකොට 52 එකව කරාම 100යි 180න් 100ක් අඩු කරාම 80යි. එහෙනම් ACB කෝණය අංශක 80යි. හරි. තුන්වෙනි ගාන. විසඳන්න කියලා තියෙනවා 4ට x අඩු කිරීම 5ට 2x සමානයි 8න් 1යි. විසඳන්න කිව්වා අපි මතක තියාගන්න ඕනේ අපිට x වලට උත්තරයක් තමයි ගන්න ඕන. x කොහොම හරි එක පැත්තක තනි කරගත්තට පස්සේ එහා පැත්තේ එක තමයි x ට උත්තරේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක විසඳගන්නේ කියලා. හරයන් භාග විදිහට තමයි දින අපි ඉස්සෙල්ලා පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයක් ගන්න x ගේ හා 2x කුඩා පොදු ආකාරය හොයාගන්න ඕනේ. කුඩා පොදු ආකාරය 2x වෙන්නේ. එහෙනම් මේ x 2x කරගන්න ඕනේ. මෙයා කරන්න දෙයක් නැහැ. එයා 2xම තමයි තියෙන්නේ. මෙයා 2x කරන්න උඩයි යටයි දෙකම මම 2කින් ගුණ කරනවා මෙන්න මේ විදිහට. එතකොට 8 යට 2x අඩු කිරීම 5 යට 2x සමානයි 1 යට 8යි. පොදු හරය දැන් ඇවිල්ලා තියෙන්නේ 2x කියලා ගත්තාම 8න් අඩු කරනවා 5ක් සමානයි 1 යට 8යි. 8න් 5ක් අඩු කරාම 3යි 3 යට 2x සමානයි 1 යට 8යි. දැන් පුළුවන් අපිට හරස් කුම්තිය දාන්න 2x මේ පැත්තට ගුණ කරන්න පුළුවන් 8 මේ පැත්තට ගුණ කරන්න පුළුවන්. එතකොට 8 වරක් 3 මේ පැත්තේ 2x වතාවක් 1. දැන් අපිට x නේ හොයාගන්න ඕනේ. එහෙනම් අපි දෙපැත්තම 2කින් බෙදනවා.
එතකොට x මේ පැත්තේ තනි වෙනවා. දෙකෙන් බෙදුනාම 8ට දෙකේ ඒවා 4ක් තියෙනවා. 4 වරක් 3 12යි. එන x වලට එන උත්තරේ තමයි x සමානයි 12යි. හරි. අපි යනවා 4 වෙනි ගානට සන්නිකර්ෂණයක් හොයන්න තියෙන්නේ. මූල 30 අගය පළමු සන්නිකර්ෂණයට හොයන්න කියලා තියෙනවා. ඉංගියක් අපිට දීලා තියෙනවා 5.4 ගුණ කරාම 29.16යි කියලා. අපි එහෙනම් තව එකක් විතරක් ගුණ කරලා බලමු 30 එනවද කියලා. අපි ගුණ කරන්නේ 5.5 ගුණ කරනවා 5.5න්. 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 25 දෙකයි 27යි. ආයි 5න් ගුණ කරන්න ඕනේ 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 25 දෙකයි 27යි. එක්කව කරලා බලමු. මෙතන ලියන්න එක්කව කරපු එක 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතුරුයි. 3යි 7යි 10න් බිංදු එකක් ඉතුරුයි. එහෙනම් දශම ස්ථාන වෙන් කරාම 30.5යි. දැන් ඉංග්‍රීසි දීලා තියෙන 29.16යි. අපි 5යි 5 ගුණ කරාම ආවා 30.25. එහෙනම් අපි තෝරගන්නේ 30ට ආසන්නම එක්කෙනා. 30ට ආසන්නම එක්කෙනා වෙන්නේ මෙන්න මේ 30.25 29.16ට වඩා එයා ගොඩක් ළඟින් ඉන්නේ. එහෙනම් උත්තරේ විතර අපි ගන්නේ 5.5. 5.5 තමයි මූල 30 අගය පළමු සන්නිකර්ෂණයට හෙව්වාම එන්නේ. හරියට පස්වෙනි ගාන දෙනවා හිස් ටැංකියකට සවිකර ඇති නලයකින් ජලය ගලා යන ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් 28යි. කියන්නේ මිනිත්තුවට ලීටර් 28යි. ටැංකියෙහි ධාරිතාව ලීටර් 112ක් නම් ටැංකිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමට මිනිත්තු කීයක් ගත වෙනවද කියලා අහනවා. අපි දන්නවා ශීඝ්‍රතාවය හොයන සමීකරණය. මතක නැත්තම් දැන් මතක තියාගන්න පුළුවන්. දැන් මම මේක ලියනවානේ. ශීඝ්‍රතාවය හොයන්නේ පරිමාව වෙනස බෙදන්න ඕනි කාලයෙන්. දැන් මේකේ අපිට හොයන්න තියෙන මිනිත්තු කීයක්ද කියලානේ. ඒ කියන්නේ කාලය තමයි හොයන්න තියෙන්නේ. අපි කාලයට ගැලපෙන විදිහට සමීකරණය හදාගන්නවා. දැන් කාලය සමාන වෙනවා පරිමාව බෙදීම ශීඝ්‍රතාවය. හරි දැන් දීලා තියෙන දත්තෙන් අපි ආදේශ කරනවා අපිට පරිමාව දීලා තියෙන ටැංකිය 112යි කියලා. ශීඝ්‍රතාව අපි ලියාගත්ත මුලින් 28යි මිනිත්තුවට ලීටර්. දැන් අපිට මේක විසඳන්න පුළුවන්. විසඳුණාට පස්සේ 112ට 28 ඒවා 4ක් තියෙනවා. ලීටර් කැපිලා යනවා. එතකොට 4යි මිනිත්තුවට උඩට එනවා මිනිත්තු කියලා. එහෙනම් මිනිත්තු 4ක් යනවා මේ හිස් ටැංකිය සම්පූර්ණයෙන් පිරවන්න. හරි 6 වෙනි ගාන දී ඇති රූපේ ABCD සහ D O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය 4කේ. කියන්නේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රය. D ඇති තොරතුරු ඇසුරෙන් ADC අගය සොයන්නේ. ADC මෙන්න මේ කෝණේ තමයි හොයන්න තියෙන්නේ මෙන්න මෙයා. එහෙනම් අපි බලමු මේ කොහොමද හොයන්නේ කියලා. අපි දන්නවා වෘත්ත කේන්ද්‍රයක් මත ආපාතනය කරන කෝණය වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම ඡාපයෙන් මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයි. කියන්නේ මෙන්න මේ ABC මෙන්න මේ කෝණය වගේ මෙහා දෙගුණයක්. ඒතර මෙයාගේ අපිට 110ක් දීලා තියෙනවා. මෙයාගේ දෙගුණය තමයි මේ ලී වෙලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ 55යි. එතන වගේ 55 අපිට හොයන්න තියෙන යන්නේ මේ ADC නේ. එහෙනම් අපි දන්නවා තව ප්‍රමේයක් අපි 11 ඉගෙන ගන්නවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වේ. ඒ කියන්නේ ඒ කෝණ දෙක එක්කව කරාම අංශක 180ක් එන්න ඕන. අපි දැනටමත් එකක් දන්නවා. එහෙනම් ADC වල අගය හොයන්න 180න් 50 පාඩු කරා නම් හරි. එතකොට 10න් 5 5යි 7න් 5 2යි 125යි. එහෙනම් ඒකේ අගය අංශක 125යි. හරි 7 වෙනි ගාන තියෙන්නේ පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් අඳින ලද ජාල රේඛයක්ද අසම්පූර්ණ සංඛ්‍යාත බහුවස්සයක්ද මෙහි දැක්වේ. සංඛ්‍යාත බහුවස්සය සම්පූර්ණ කරන්න. සංඛ්‍යාත බහුවස්සය සම්පූර්ණ කරන්න අපි දන්නවා උතන තියෙන පන්ති පාන්තර මැද අගේ අපි ලකුණු කරගන්න ඕන. එතකොට උතන 40 50 60 කියන තුනේ මධ්‍ය අගය මෙන්න මේ විදිහට ලකුණු කරගෙන
මෙන්න මේ විදිහට ලකුණු කරගෙන අපි අඩි රූල පාවිච්චි කර මෙන්න මේ ආකාරයෙන් ඒවා යා කරනවා. හරි දැන් සංඛ්‍යාත බහුවස් අපි සම්පූර්ණ කරා. ඒ සම්පූර්ණ කොට මතක තියාගන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙන්න ඕන. හරි අපි එහෙනම් හරි පහත සඳහන් වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය හොයන්න. අපි කුඩා පොදු ගුණාකාරය හොයමු එහෙනම් 3x 6xy 4x වර්ග y මේ විදිහට ලියාගමු. දැන් මේක ලියා ගන්න සංඛ්‍යාව ප්‍රථම සංඛ්‍යාවක ගුණිතය විදිහට ලියන්න ඕනේ දර්ශකත් එක්ක වීජීය සංකේතයේ විදිහටම අපි ලියාගමු. 3 හැමමයි 3 වරක් x 6 කියන්නේ දෙවරක් 3x y 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය x වර්ගය y වර්ගය නෑ y. දැන් කුඩා පොදු ගුණාකාරය හොයනකොට මෙන්න මේ ලියවිලා තියෙන ඒවැ සියලුම වෙනස් පද ටික ලියන්න ඕනි. 2 තියෙනවා 3 තියෙනවා x තියෙනවා y තියෙනවා. හැබැයි අපි ලියන්නේ ඒගොල්ලන්ගේ වැඩිම බලය තියෙන එක්කෙනා. 2 නම් වැඩිම බලය තියෙන දෙකේ දෙවෙනි බලය. එයා ලියා ගන්නවා. 3 නම් තියන්නේ පළවෙනි බලය. එහෙම ලියා ගන්නවා. x වල x වර්ගය y වල නම් එකම තමයි. දැන් අපි මේ ලියාගත් ටික ගුණ කරනවා. 2 වර්ග කියන්නේ 4යි 4 3 12යි x වර්ග y. අපිට මේක වන්න පුළුවන් බෙදීම එකමිනුත් අපි ඒ විදිහට හොයලා බලමු. 3x 6xy 4x වර්ග y. ඒතර අපි මේක බෙදාගෙන යන්නේ ප්‍රථම සංඛ්‍යාවලින්. ප්‍රථම සංඛ්‍යාවල පළවෙනි එක්කෙනා 2 දෙකෙන් බෙදාගෙන යනවා. මෙයා බෙදින්නේ නෑ. මෙයා බෙදුනම 3xy. මෙයා බෙදුනම 2x වර්ග y. ආයෙ වතාවක් දෙකෙන් බෙදෙනවා තියෙන හින්දා දෙකෙන් බෙදෙනවා. මෙයා බෙදින්නේ නෑ. මෙයා බෙදින්නෙත් නෑ. මෙයා බෙදෙනවා x වර්ග y. දැන් බෙදෙනවා 3ෙන්. දෙකෙන් බෙදලා ඉවරයිනේ. මෙයා බෙදෙනවා x, මෙයා බෙදුනම xy, මෙයා බෙදින්නේ x වර්ග y. දැන් බෙදෙනවා x වලින් බෙදුවා මෙතෙන්ට එකයි, මෙතෙන්ට y, මෙතෙන්ට xy. දැන් ආයි x වලින් බෙදෙනවා 1යි y. දැන් බෙදන්නේ y වලින් බෙදුවම 3ටම 1 එනවා. බෙදාන ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එකිනෙකම බෙදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ බෙදන්න යොදාගත් මෙන්න මේ සංඛ්‍යා සහ වීජී සංකේත ටික ගුණ කරලා උත්තරේ ගන්නවා. 2 2 4යි 4 3 12යි x වර්ගය y. මේ උත්තරේම එනවා. හරි අපි එහෙනම් 9 වෙනි ගානට යන්. රූපේ දී ඇති වෘත්තයේ BD විස්කම්භයේ ඊතෙක් දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් CDE හි විශාලත්වය සොයන්න. හරි අපි දන්නවා 10 වසරේදී අපි ඉගෙන ගන්නවා එකම ඛණ්ඩයේ කෝණ විශාලත්වයෙන් සමානයි. මෙන්න මේ කියන CD ජායෙන් හැදිච්ච කෝණ දෙකක් තමයි මෙයයි මෙන්න මෙයයි. ඒ කියන්නේ DAC කෝණයට සමාන වෙනවා DBC කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එන්නේ 50යි. ඊට පස්සේ ඒ පාඩමෙම තිබ්බා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් වේ කියලා. එතකොට BD කියන්නේ විස්කම්භය කියලා අපිට ගාණ දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90යි. BCD ත්‍රිකෝණයේ කෝණ දෙකක් හොයාගත්තා. මේ කෝණය අපිට හොයාගන්න පුළුවන් 180න් මේ කෝණ දෙක එක්කව කරලා අඩු කරාම. 180න් අඩු කරාම මෙතෙන්ට එන්නේ 40යි. 90ක් අඩු කරාම 90යි. ඒ 90 මේ 50 අඩු කරාම 40යි. අපිට හොයන්න තියෙන්නේ CDE මෙන්න මේ කෝණෙනේ. ඔයක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඒ හින්දා 180න් 40ක් අඩු කරාම අපිට උත්තරේ ගන්න පුළුවන් CDE වල අගය අංශක 140යි කියලා. හරි 10 වෙනි ගාන තියෙන අපිට LG 243 LG කියන්නේ 10 පාදයට ලඝු ගණකය සමානයි 2.3856 නම් ඔන්න ඔය දීලා තියෙන 10.3856යි අගය සොයන්න. එහෙනම් මේ ලඝු ආකාරය අපි හරව ගන්න ඕනේ දර්ශක ආකාරයට. ඒ කියන්නේ අපි ලියාගමු ලඝු 10 පාදෙම ලියාගමු 243 සමානයි 2.3යි 8.56. දැන් මේක අපි හරව ගන්නවා
දර්ශකාකාරයට හරවනකොට පාදයේ එයාමයි සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන සංඛ්‍යාව දර්ශකයේ විදිහට එනවා 2.3යි 8යි 5යි 6 සංඛ්‍යාව වෙනවා 243යි කියලා. හැබැයි අපිට හොයන්න තියෙන 10ේ 0.3යි 8යි 5යි 6යි කියන අගය. ඒතකොට මෙතන තියෙන 2.3යි 8යි 5යි 6යි. අපි දන්නවා මේ තියෙන දශම ස්ථානයෙන් වම් පැත්තේ තියෙන පූර්ණාංශය. පූර්ණාංශය කියන්නේ 10ේ බල ප්‍රමාණය. ඒතර අපි මේකෙන් වෙන් කරොත් එහෙම 10ේ බල ටික 10ේ 0.3යි 8යි 5යි 6ට එන්නේ මේ දශම ස්ථානේ දෙකක් මේ පැත්තට පයින්න ඕනේ 2.4යි 3යි. එහෙනම් පිළිතුර 2.4යි 3යි. හරි. දී ඇති රූපේ ABD හා ABFC යන සමාන්තර අස දෙකකි. තවද EDC සහ F ලක්ෂ සරල රේඛාවක් මත පිහිටා ඇත. BFC ත්‍රිකෝණයට වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ තුනක් ලියන්න කියලා තියෙන්නේ. BCF කියන මෙන්න මේ ත්‍රිකෝණය. ඒතර අපිට මුලින්ම දීලා තියෙනවා ABDE මෙන්න මේ සමාන්තරාංශයයි මෙන්න මේ මේ චතුරස්‍රය කියන සමාන්තරාංශ දෙකක් කියලා. හැබැයි ඒගොල්ලෝ වර්ගඵලයනුත් සමානයි. වර්ගඵලයෙන් සමාන වෙන්නේ එකම සමාන්තර රේඛා දෙකක් හා එකම ආධාරක මත පිහිටි සමාන්තරාංශ වර්ගඵලයෙන් සමානයිනේ. එතකොට මෙන්න මේ ED දිගයි AB දිගයි සමාන වෙනවා හේතුව තමයි සමාන්තරාංශික සම්මුඛපාද විශාලත්වයෙන් සමානයි. ඒ වගේම AB දිගයි CF දිගයිනුත් එකිනෙකට සමානයි. ඒ කියන්නේ AB, ED සහ CF එකිනෙකට විශාලත්වයෙන් සමානයි. දැන් අපිට හොයන්න ඕන BCF ට සමාන ත්‍රිකෝණනේ. ඒතර BCF ට සමාන අපිට ගන්න පුළුවන් ABC. ABC කියන ත්‍රිකෝණය සමානයි. ඒ වගේම ABD කියන ත්‍රිකෝණය මෙයා ගන්න පුළුවන්. ඒ වගේම ගත්ත හැකි DEA කෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. තව තියෙනවා. ඊට පස්සේ අපිට ඔය තුන. එතකොට අපි දන්නවා වර්ගඵලෙන් සමාන වෙන හේතුව මොකද්ද? ප්‍රමේයක් තියනවාද 11 වසරේ මුල් වර්ධ අපි ඉගෙන ගන්නවා. එකම සමාන්තර රේඛා සහ එකම ආධාරකයේ මත පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඒ හින්දා මෙන්න මේ ත්‍රිකෝණ තුන BCF ට වර්ගඵලයෙන් සමානයි. හරි. සමතල බිමක A නම් ලක්ෂයක සිටින අනුලා මෙතන අනුලා ඉන්නේ. එම බිමෙහි BC නම් සිරස් ගොඩනැල්ලක C නම් ලක්ෂයක සිටින කමල් අනුලා කමල් දිහා බලනවා. බිමේ ඉඳන්. දකින්නේ 50ක ආරෝහණ කෝණකේ. ආරෝහණ කෝණය කියන්නේ ඇස් මට්ටමේ ඉඳන් උඩ බලනවා නම් තමයි ආරෝහණ කෝණයක් හැදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 50යි. ඒ අනුව නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න. දැන් අනුලා කමල් දිහා බලන කෝණය දීලා තිනවා අංශක 50යි කියලා. අපිට තෝරන්න තියෙනවා මෙතන තියෙන ඒවෙන් කොයිකද හරි කියලා. එතන මෙයා 50 වුණාම AB BC අතර සම්බන්ධයක් තියෙන්නේ. එතකොට මේ ත්‍රිකෝණය ගත්තාම මේ ත්‍රිකෝණي ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මෙයා කර්ණය. මේ කෝණයට අනුව මෙයා බද්ධ පාදය. මෙයා සම්මුඛ පාදය. එහෙනම් පළවෙනි එකේ තියෙන්නේ tan 50 සමානයි AB යට BC. AB යට BC tan 50. එතකොට tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒක වෙන්න බෑ. cos 50 ගමු. cos 50 කියන්නේ BC බෙදීම AB. BC. එතන මේ දිහා තියෙන sin ප්‍රමාණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණේනේ. ඒකත් වෙන්නේ නැහැ. බලමු ඒකට sin එක. sin තියෙන්නේ sin 50 සමානයි BC යට AC. sin කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය. BC කියන්නේ සම්මුඛ පාදය, AC කියන්නේ කර්ණය. එහෙනම් උත්තරේ මෙන්න මේක. sin 50 සමානයි BC යට AC. හරි. එක් ධාතු වෙනි ගාන අපිට දීලා තිනවා 2x වර්ගය ධන 5x වෙන 3 ප්‍රකාශනයේ x සාධකයක් දීලා තියෙන x ධන 3 කියලා අනෙක් සාධකය හොයන්න කියලා තියෙනවා. අපිට අපි සාමාන්‍ය හදන විදිහට හදන් ගිහිල්ලා අපි බලමු x ධන 3ක් වෙනවද කියලා සාධකයක් විදිහට. හරි. එහෙනම් කොහොමද හදන්නේ 2x වර්ගය ධන 5x වෙන 3 මේ පදයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්නවා. එතකොට ගුණ කරාම ඍණ 6x වර්ගය කියලා එනවා. දැන් අපිට පුළුවන් මේ ඍණ 6x වර්ගය හැදුණු විදිහ ලියා ගන්න.
x වරක් 6x එහෙම නැත්නම් 2x වතාවක් 3x. දැන් ඍණ 6x වර්ගයේ එන හින්දා අනිවාර්යයෙන්ම එක පදයක් ඍණ වෙන්න ඕන අනිත් පදේ ධන වෙන්න ඕන. කොයිකද ධන කොයිකද ඍණ කියලා හොයාගන්නේ මෙන්න මෙතන තියෙන ලකුණේ. එයා ධන නම් මෙතන තියෙන ලොකු එක්කෙනා ධන පොඩි එක්කෙනා ඍණ. ලොකු එක්කෙනා ධන පොඩි එක්කෙනා ඍණ. ඊට පස්සේ දැන් මෙතන දෙකක් තියෙනවා දෙකෙන් කොයිකද හරියටම තෝරගන්න කියලා බලන්නේ මෙන්න මෙතන තියෙන පදය. ඒ කියන්නේ මේ දෙකෙන් කොයිකෙන් හරි එකතු කරාම ධන 5x හැදෙන්න ඕන. ඒතර ඔයාලට පේනවා ඇති මෙන්න මේක හැදුනාම ධන 5x හැදෙනවා. ධන 5x මේක හැදුනා එකතු වුණාම වෙන්නේ x. එහෙනම් අපි තෝරගන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙතන 2x වර්ගය ධන 5x න 3 කියන එක පද තුනක් තියාගෙන සාධකොළ වලට කඩන්න බැරි හින්දා මෙයා 2x වර්ගය ධන ඍණ x ධන 6x න 3 කියලා පද හතරකට කඩා ගන්නවා මෙන්න මේක ප්‍රයෝජනෙට අරගෙන. ඊට පස්සේ මේකේ මෙන්න මේ පද දෙකයි මේ පද දෙකයි වෙන වෙනම සාධකුලට කඩා ගන්නවා. 2x වර්ග ඍණ x කින් x වලින් x පොදුයි එයා එළියට ගත්තාම ඉතුරු වෙන්නේ 2x ඍණ 1. මෙතන ධන 3 තමයි එළියට ගන්නෙ. එතකොට 2x ඍණ 1 එනවා. දැන් අර පද හතර පද දෙකක් බවට පත් වුණා. ඒ පද දෙකකින් 2x ඍණ 1 පොදුයි කියලා පේනවා. එයා එළියට ගත්තාම x ධන 3 එනවා. දැන් අපෙන් අහන්නේ x ධන 3 ඇවිල්ලා තියෙන්නේ. එයා දීලා තියෙන්නේ ඉතිරි සාධකය මොකක්ද කියලා. ඉතිරි සාධකය 2x ඍණ 1. එහෙනම් උත්තරේ මෙන්න මෙයා. හරි. 14 වෙනි ගානේ තියෙනවා මූණත් 1 සිට 6 තෙක් අංකණය කර ඇති නොනැඹුරු ඝනකාකාර ධාතු කැටයක දෙකක් උඩ දැමීමේදී උඩු අතට පෙරලෙන මුහුණත් දෙකේ ඇති අංකවල එකතුව 4 වීමේ සම්භාවිතාව. අපි ධාතු කැට දෙක A සහ B කියලා ගත්තොත් A ධාතු කැටේ 1 වැටිලා B ධාතු කැටේ 3 වැන්නොත් එකතුව 4යි. A ධාතු කැටේ 3 වැන්නලා B ධාතු කැටේ 1 වැන්නොත් ඒත් එකතුව 4යි. ඊට පස්සේ A ධාතු කැටේ 2යි B ධාතු කැටේ 2යි එකතුව ඒත් 4යි. වෙන අවස්ථා නැහැ. 1 සිට 6 තෙක් මේ අංකණය කරලා තියෙන්නේ. ඒතර අවස්ථා 3යි තියෙන්නේ. මේකේ අවස්ථා කීයද කියලා බලන්න අපි කොටු දැලක් ඇඳගමු. මෙන්න මේ වගේ ඇඳ ගන්න ඕනේ කොටු දැලක්. මේ පැත්තේ 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 1 2 3 4 5 6 මේ තියෙන්නේ අපි ගමු A ධාතු කැටේ 1 2 3 4 5 6 මේ තියෙන්නේ B ධාතු කැටේ අවස්ථාවේ මේ මෙහෙම ලකුණු ගන්න පුළුවන් කැට දෙකේම එක වැටෙන්න පුළුවන් A වල එකත් එක දෙක වැටෙන්න පුළුවන් එකත් එක 3 4 5 6 දෙකත් එක 1 2 3 4 5 6 තුනත් එක 1 2 3 4 5 6 හතරත් එක 1 2 3 4 5 6 ඒ විදිහට වැටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා 36ක්. ඒතර එකතුව 4 වෙන්නේ 1යි 3යි 2යි 2යි 3යි 1යි විතරයි. එහෙනම් සම්භාවිතාව 36න් 3යි. උඩයි යටයි 3ෙන් බෙදුවාම 1 යට 12යි. සම්භාවිතාව 1 යට 12යි. හරි ළමයි දැන් අපිට තියෙන්නේ 15 වෙනි ගාන. දී ඇති රූපේ ABC හා D යනු O කේන්ද්‍රයේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය 4කි. ඒ කියන්නේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. තවද AD විස්කම්භයක් වන අතර OX මගින් AB ජාය සමච්ඡේදනය වේ. D ඇති තොරතුරු ඇසුරෙන් DCE මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්නයි තියෙන්නේ. හරි අපි දැන් එහෙනම් හොයමු. OX මගින් මේ AB ජාය සමච්ඡේදනය කරනවා කියන්නේ මෙන්න මේ කෝණයේ අංශක 90යි. AXO කෝණයේ අංශක 90යි. ඔයාලට පේන නැති මේ AXO කියන්නේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් කෙවුවාම ඒ ත්‍රිකෝණය අපිට හොයාගන්න පුළුවන්. මෙයා 90යි මෙයා 30යි නම් මෙන්න මේ කෝණයේ අංශක 60යි. ඒ කියන්නේ OAB නැත්නම් DAB කෝණයේ අංශක 60යි. මුලදී මම කිව්වා ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වේ. එහෙනම් මෙයා 60යි නම්
මෙයා 120යි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන්නේ DCE අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒ හින්දා DCE අගය වෙන්නේ අංශක 60යි. හරි 16. සෘජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් දෙගුණයක් වන අතර ඒ කියන්නේ R සමානයි 2යි R වන අතර එහි පරිමාව V සමානයි 2156යි ඝන සෙන්ටිමීටර. මෙම සිලින්ඩරේ පතුලේ ආරය තමයි හොයන්න තියෙන්නේ. අපිට සමීකරණය දීලා තියෙනවා. සමීකරණය මතක තියාගන්නත් ඕන හැම වෙලෙම දෙයිද කියලා ෂුවර් නෑනේ. අපි ලියමු සමීකරණය V සමානයි 5R වර්ග H 5R වර්ග එහෙම තියෙද්දි අපිට දීලා තියෙනවා S කියන්නේ 2R කියලා. අපි ඒක ආදේශ කරමු. ඒතර V සමානයි 2යි 5R තුන්වෙනි බලය. දැන් අපි දීලා තියෙන දත්තයන් ටික ආදේශ කරමු. V කියන්නේ 2156යි 2යි 5 කියන්නේ 7න් 22 ආදේශ කරන්නේ R3. දැන් අපිට R හොයන්න තියෙන ඉඳ අපි R එක පැත්තක තියාගෙන ඉතුරු ටික එහා පැත්තට දාන්න ඕන. එහා පැත්තට මොකද R නේ අපිට හොයාගන්න ඕන. ඒ හින්දා 2156 මේ පැත්තේ කොහොමද තියෙනවා? 7 බෙදීමක් මේ පැත්තේ එහා පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවා. මේ පැත්තේ 2 සහ 22 තියෙන ගුණ කිරීමක් විදියට මේ පැත්තට එනකොට යා බෙදීමක් වෙනවා. R තුන්වෙනි බලය. දැන් බෙදන්න පුළුවන් අපිට 2156 දෙකෙන් බෙදුවාම 2ට 1යි 1ට 2 ඉව නැහැ 0යි 15ට 7යි 16ට 8යි 1078යි 1078ට දෙකෙන් බෙදන්න පුළුවන් 22ට 2 ඒවා 11යි 1078ට 10ට 5යි 7ට 3යි 18ට 9යි දැන් තියෙන 539 11න් බෙදන්න අපි පැන්සලකින් බෙදාගමු මෙන්න මේ විදිහට 539 11න් බෙදන්න 11 ඒවා තියෙනවා 4ක් 4ක් 44යි ඉතුරුයි 9ක් 99ට 11 ඒවා 9යි 9ක් 11 99යි හරියටම බෙදෙනවා. ඒ කියන්නේ R3 සමානයි 49 ගුණ කිරීම 7. අපි දන්නවා 49 කියන්නේ 7 වැඩි කිරීම 7. R තුන්වෙනි බලයේ නෙමෙයි අපිට ඕනි R හොයන්න ඕනි. R තුන්වෙනි බලයේ 7ව 3ක් නම් තුන්වෙනි බලයේ හොයන්න අපි තුන්වෙනි මූලය ගන්නවා දෙපැත්තෙම. තුන්වෙනි මූලය කියන්නේ මේ උඩ තියෙන සංඛ්‍යාව සමාන සංඛ්‍යා 3කින් ගුණ වෙලා තියෙන්නේ. ඒ මොකක්ද කියලා අහන්නේ. එහෙනම් R සමානයි 7යි සෙන්ටිමීටර් 7යි. එහෙනම් R වලගේ සෙන්ටිමීටර් 7යි. R සමානයි සෙන්ටිමීටර් 7යි. හරි. සීනි භාජනයක සිට කුහුඹුවන් සංඛ්‍යාව සෑම මිනිත්තු 5කදීම 3 ගුණයක් වේ. මිනිත්තු 10කදී භාජනයේ කුහුඹුවන් 36ක් සිටිනම් ආරම්භයේදී භාජනයේ සිටි කුහුඹුවන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එතකොට ආරම්භයේදී කුහුඹුවන් ටිකක් හිටියා. උන් ටික ඊගා මිනිත්තු 5කදී 3 ගුණයක් වුණා. මිනිත්තු 5කදී හිටි සෙට් එක ආයි ඊගා මිනිත්තු 10දී ආයි 3 ගුණයක් වුණා. එතකොට මේක 3 ගුණයක් වුණා කියන්නේ මේක ගුණෝත්තර ශ්‍රේණියක් විදිහට තමයි මේ කුහුඹුව ටික වැඩි වෙන්නේ. එතකොට ආරම්භයේදී හිටපු කුහුඹුවන් සංඛ්‍යාවනේ අහන්නේ 36 කියන්නේ මිනිත්තු 10කට පස්සේ හිටි කොච්චර ගානද කියලා. ඒ කියන්නේ tn තමයි 36 වෙන්නේ. අපි ඒ දන්නේ නැහැ. එතකොට n කියන්නේ 3යි. මොකද මුලින් හිටියා ඊට පස්සේ මිනිත්තු 5කදී හිටියා. ඊගාව මිනිත්තු 10දී හිටියා. n කියන්නේ 3යි. r කියන්නේ r කියන එක හොයනදී අපි දන්නවා මුල් පදේ හැර වෙනත් ඕනනම් පදයක් ඊට පෙර පදයෙන් බෙදන්න ඕනේ r හොයන්න. එතකොට 3 ගුණයකින් වැඩි වෙලා කියන්නේ බෙදුවාම 3 තමයි එන්නේ r 3යි. එහෙනම් r 3යි n කියන්නේ 3 අඩු කිරීම 1. අපි එහෙනම් මේක විසඳමු. සමීකරණයක් වුණා 36 a ගුණ කිරීම 3යි 3 එකක් ගියාම 3 2. ඒ කියන්නේ 9යි. a 9 දෙපැත්තම අපිට 9ෙන් බෙදලා a හොයාගන්න පුළුවන්. a සමානයි 4යි. එහෙනම් උත්තරේ a සමානයි 4යි. හරි 18 වෙනි ගාන තියෙන න්‍යාසයක් විසඳලා x සහ y කියන අගයන් දෙක වෙන වෙනම හොයන්න. මේක තියෙන න්‍යාස ගුණ කිරීමක් වම් පැත්තේ. ඒ ගුණ කරන න්‍යාසය දකුණු පැත්තේ තියෙන න්‍යාසයට සමානයි. එහෙම සමාන කරලා අපිට xy හොයන්න පුළුවන්. අපි එහෙනම් ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ න්‍යාස දෙක ගුණ කරන්නේ කියලා.
න්‍යාස දෙක ගුණ කරනකොට මෙන්න මෙහෙම ලියාගත්තොත් අපිට ලේසි. මේ පැත්තේ මෙන්න මේ පේලියයි මේ පේලියයි මේ පැත්තේ තීරයයි ගුණ කරනවා. ඒ පේලියම ආයි වතාවක් මෙන්න මේ පේලියත් එක්ක ගුණ කරනවා. එකේ ඍණ 1. ඊට පස්සේ මේ යට පේලියෙන් අර විදිහටම අර තීර දෙක ගුණ කරනවා. මෙන්න මේ විදිහට ලියාගත්තම ලේසි වැඩේ. අර පේනවාද මේ පේලිය මේ තීරය මේ. දැන් ගුණ කරන්නේ මෙහෙමයි. මේ පැත්තේ මෙන්න මෙයයි ගුණ කරනවා. මෙයයි ගුණ කරනවා. මෙයයි මෙන්න මෙයයි ගුණ කරනවා. මෙයයි මෙන්න මෙයයි ගුණ කරනවා. හරි. දැන් ගුණ කරමු. ගුණ කරලා න්‍යාසය අපි හොයාගමු. බිඳුව දෙකෙන් ගුණ කරාම බිඳුවයි. ඍණ දෙක ආයි බිඳුවෙන් ගුණ කරාම එතනත් බිඳුවයි. බිඳුව එකෙන් ගුණ කරාම බිඳුවයි. ඍණ දෙක ඍණ එකෙන් ගුණ කරාම ධන 2යි. x දෙකෙන් ගුණ කරාම 2x. එක බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. x එකෙන් ගුණ කරාම x එක ඍණ එකෙන් ගුණ කරාම ඍණ 1යි. ඔන්න හදාගත්තා. අපි මේක සුළු කළම ලියාගමු. මෙතන බිඳුවයි, මෙතන 2යි, මෙතන 2x x ඍණ 1. එයා තමයි සමාන වෙන්නේ එහා පැත්තේ තියෙන බිඳුව y 6 2 කියන න්‍යාසයට. දැන් අපිට හොයන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ න්‍යාසය සමාන නම් මේ ස්ථානීය තියෙන අගයනුත් සමානයි. ඒ කියන්නේ y වල අගය 2යි. x හොයන්න පුළුවන් මේකෙන් හරි මේකෙන් දෙකෙන් ඕනෙම එකකින් x හොයන්න පුළුවන්. 2x සමානයි 6යි. එහෙම නැත්නම් x ඍණ 1 සමානයි 2යි. ඔය දෙකෙන්ම x වලගේ හොයාගන්න පුළුවන්. මේකෙන් හොයාගත්තොත් දෙපැත්තම දෙකෙන් දුවම x සමානයි 3යි. මේ ඍණ 1 එහා පැත්තට ගියාම ධන එකක් වෙනවා. ඒත් වෙන්නේ x සමානයි 3යි. නම් උත්තර අපි හොයාගෙන ඉවරයි දැනටමත්. x සමානයි 3යි y සමානයි 2යි. හරි. 19 වෙනි ගානට පියන්. ඒකේ තියෙනවා රූපයේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ ඕද AB විස්කම්භයක්ද ආරේ 5 සෙන්ටිමීටර් වේ. AC 6. මෙන්න මේක 6යි. මෙන්න මෙතන සෙන්ටිමීටර් 6යි. නම් දී ඇති තොරතුරු ඇසුරින් BC වල දිග හොයන්න. අපි දන්නවා ආරේ 5යි නම් විස්කම්භය කියන මෙන්න මේ AB සෙන්ටිමීටර් 10යි. ඒ වගේම අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. මෙන්න මේ ACB කෝණය අංශක 90යි. පයිතගොරස් ප්‍රමේය දාපුවම අපිට BC හොයන්න පුළුවන්. මොකද පයිතගොරස් ප්‍රමේය කියන්නේ සුජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව ඉතිරි පාදයේ වර්ගයට සමාන වේ. ඒතර AC වර්ගය අපි දන්නවා 6 වර්ගය. BC වර්ගය තමයි හොයන්න BC හොයන්න තියෙන්නේ AB 10 වර්ගය. දැන් BC වර්ගය මේ පැත්තේ තියාගෙන 6 වර්ගය එහා පැත්තට අරන් යනවා. එතකොට 10 වර්ගය 100යි 6 වර්ගය 36ක් අඩු වෙනවා. BC වර්ගය සමාන වෙන්නේ 64යි 100න් 36ක් අඩු කරාම 64යිනේ. දෙපැත්තම වර්ගමූලය ගත්තාම BC සමානයි සෙන්ටිමීටර් 8යි. හරි 20 දී ඇති වෙන් රූපයේ A මේලය B ඩෑෂ් නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. හරි මම මෙතෙන්දී ඉස්සෙල්ලාම A කියන එක්කෙනා අඳුරු කර ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ රවුම එයා මේ විදිහට අඳුරු කරගත්තාම ඊට පස්සේ අපිට තියෙනවා A මේලේ B ඩෑෂ්. අපි පාට කරන්න ඕනේ මෙන්න මේ B නැතුව ඉතුරු ටික. B අතර ඩෑෂ් කියන්නේ ඇති නෑ කියන එකනේ. එහෙනම් අපි මෙන්න මේ පැත්තට ඒක පාට කරගන්නවා. මේ ආකාරයෙන් අපි පාට කරගන්නවා. B නැතුව ඉතුරු ටික තමයි පාට කරගන්නේ. හරි. එතකොට අපෙන් අහලා තියෙන්නේ මේලේ පාට කරන්න කියලානේ. මේලේ කියන්නේ ඔය පාට කරපු සේරම ටික. එහෙනම් උත්තරය දැන් හරි. ඒ B වල මෙන්න මේ කෑල්ල ඉතුරු වෙන්න ඉතුරු ටික පාට වෙලා තියෙනවා නම් වැඩේ හරි. හරි අපි යනවා ඊගාට 21 තියෙන්නේ
දී ඇති රූපයේ ABCD යන වෘත්ත චතුරස්‍රයකි. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. AD සහ DC සමානයි කියලා දීලා තියෙනවා. ABC මෙන්න මෙයා අපිට කියනවා අංශක 70යි කියලා අපි දන්නවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මෙයා 70යි නම් මෙන්න මේ කෝණය 180න් 70ක් අඩු කරාම 110යි. ADC කියන ත්‍රිකෝණේ පාද දෙක සමානයි කියන සමද්විපාද ත්‍රිකෝණ. ඒ හින්දා මෙන්න මෙයයි විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. ත්‍රිකෝණයේ ADC වල එක මේ කෝණ 110 නම් මේ දෙන්න ඉතුරු ප්‍රමාණය සමානව දෙකට බෙදා ගන්න. ඒ කියන්නේ 70 දෙකට බෙදුවාම 35යි. මේ කෝණේ 35යි. මෙයා 35යි. අපෙන් අහන්නේ DBC නේ. DBC මෙන්න මේ කෝණේ තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ කෝණේ තමයි අපෙන් අහන්නේ. එයා කීයද කියලා හොයන්න තියෙන්නේ. අපිට පුළුවන් පාවිච්චි කරන්න එකම ඛණ්ඩේ කෝණ කියන එක. එතකොට මේ DC කියලා ඛණ්ඩේ ගන්නකො. DC ඛණ්ඩේ ගත්තාම ඒ ඛණ්ඩයෙන් පටන් අරන් හැදෙන කෝණයක් තමයි මෙන්න මෙයා. මෙන්න මේක. DAC කෝණය. එයා 35යි. ඒ වගේම ඒකෙම පටන් අරන් හැදෙන කෝණයක් තමයි මේ DBC කෝණය කියන එක. එතකොට මෙයා 35 නම් එයාත් 35ක් වෙන්න ඕන. DBC සමානයි අංශක 70යි. හරිද? ඊට පස්සේ අපි යනවා 22 අසමානතාවයක් තියෙන්නේ. 3x ධන 10 විශාලයි හෝ සමානයි 18යි. අසමානතාවයේ 5ට අඩු ධන නිකලමේ විසඳුම හොයන්න කියලා කියනවා. අපි ඉස්සෙල්ලාම එන මේ අසමානතාවය විසඳා x වලට අපි බලමු අසමානතාවය x වල වෙනකන් සුළු කරගන්න. 3x ධන 10 විශාලයි හෝ සමානයි 18යි. අපිට පුළුවන් දෙපැත්තම 10ක් අඩු කරන්න. එතකොට 18න් 10ක් අඩු කරාම 3x කියන එක නම් විශාලයි හෝ සමානයි 8යි. දැන් අපිට x මේක පැත්තක තනි කරගන්න ඕනේ. එහෙනම් දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. 3x 3ෙන් බෙදනවා. 8ත් 3ෙන් බෙදනවා. එතකොට මෙයා 3ෙන් බෙදුවම x විතරක් ඉතුරු වෙනවා. 8 3ෙන් බෙදුවාම 8ට 3 ඒවා 2යි. තව ඉතුරුයි 2ක්. 20ට 3 ඒවා 6යි. 6ට 3 දාලා ආයෙ උම දිගටම 6ම එනවා දිගටම. අපෙන් අහන්නේ 5ට අඩු ධන නිකිලමය විසඳුම. x කියන එක නා දෙකට වඩා විශාල හින්දා x ට ගන්න පුළුවන් 3 සහ 4. 5ට අඩුනේ අහන්නේ. එහෙනම් 3 සහ 4 විතරයි ගන්න පුළුවන්. 23 වෙනි එක අපෙන් අහනවා සමපාද ත්‍රිකෝණාකාර හරස් කඩස් සහිත ඍජු ප්‍රිස්මයක ඍජු කෝණාස්ස මුහුණක් තුන සම්බන්ධයෙන් පහත ඉදිරිපත් කර ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශයේ යටින් ඉරක් අඳින්න කියලා. එතකොට සමපාද ත්‍රිකෝණ හරස් කඩක් කියන්නේ මෙන්න මේ වගේ තියෙන ප්‍රිස්මයක් ගැන ඔය කියන්නේ. මම සමපාද වගේ පේනව නේද? මෙන්න මේ වගේ එකක්. එතකොට ප්‍රිස්මයක් ගත්තාම එයාගේ ඍජු කෝණ වල පාද ඍජු කෝණ තුනේම සමානයි. දිග පැත්ත. එතකොට දැන් මෙතන දීලා තියෙන සමපාද ත්‍රිකෝණාකාර හරස් කඩක් කිව්වහම මේ පාද තුනක් සමානයි. එහෙනම් මෙතන තියෙන ඍජු කෝණාංශ තුන එකිනෙකට සමානයි. ඒ කියන්නේ වර්ගඵලයෙන් සමානයි. අපි බලමු උත්තර මුහුණක් දෙකක් පමණක් වර්ගඵලයෙන් සමානයි. ඒක වෙන්න බෑ. මුහුණක් තුනම වර්ගඵලයෙන් සමානයි. දැන් මම කිව්වා එහෙනම් ඒක තමයි උත්තරේ. මුහුණක් තුනම වර්ගඵලයෙන් සමානයි. 24 රූපේ පස්තාරයෙන් නිරූපණය කරන සරල රේඛාවේ සමීකරණය හොයනවා. සරල රේඛාවේ සමීකරණය හොයන්න අපිට මේකේ සාධාරණ සමීකරණය මතක තියෙන්න ඕනේ. සාධාරණ සමීකරණ තමයි y සමානයි mx ධන c. එතකොට අපිට මේකේ m සහ c දෙන්න හොයාගත්තා නම් වැඩේ හරි. පස්තාරේ සමීකරණේ ඒක තමයි. එතකොට c කියන එක්කෙනා අපි දන්නවා c කියන්නේ පස්තාරේ රේඛා y අක්ෂයේ කපන තැන. එහෙනම් c සමානයි 4යි කියලා අපිට ගන්න පුළුවන්. m හොයාගන්න ඕනේ. m හොයාගන්න අපිට සමීකරණයක් තියෙනවා. m කියන්නේ y1 ඍණ y2 x1 ඍණ x2 ඔන්න y. දැන් මේක ආදේශ කරන්න අපිට ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. ඛණ්ඩාංක දෙක අපි පස්තාරයේ දිහා බලලා ගන්නවා. එක ඛණ්ඩාංගයක් තියෙනවා මෙයා. එයා ඇවිල්ලා 0.4. අනිත් ඛණ්ඩාංගේ තියෙනවා මෙන්න මෙයා. එයා 2 බිඳුව. දැන් අපි මේක සමීකරණ දාන්න ඕන විදිහට හදාගමු. මේක අපි x1 y1 කියලා දානවා. මේක x2 y2 කියලා දානවා. මේක මෙතෙන්ට ආදේශ කරනවා.
y1 කියන්නේ x1 y1 sorry ඉඳලා x2 y2 y1 කියන්නේ 4යි y2 කියන්නේ 0යි x1 කියන්නේ 0යි x2 කියන්නේ 2යි 4න් බිඳුවක් අඩු කරාම 4යි බිඳුවෙන් 2 අඩු කරාම ඍණ 2යි එතකොට 4 ඍණ 2කින් බෙදුවම ඍණ 2යි m වලගේ ඍණ 2යි දැන් අපි සමීකරණ ලියමු y සමානයි m කියන්නේ ඍණ 2යි x ධන 4යි ඔන්න සමීකරණ හරිද දැන් අපි යනවා 25 තියෙන්නේ මොකද්ද බලමු අර්ධ වෘත්තයක විස්කම්භය වන AB ට මෙන්න මේ AB ට සෙන්ටිමීටර් 5ක් දුරින් පිහිටි CD ජාය ලබා ගන්න උදව් කරනවා. අතල අසම්පූර්ණ දල සටහනක රූපය දැක්වේ පත පිළිබඳ දැනුම භාවිතයෙන් CD ජාය ලබා ගන්න ආකාරය නිරූපණය කිරීම සඳහා නිර්මාණ රේඛා දක්වමින් දල සටහනක් අඳින්න. එතකොට අපිට දීලා තියෙනවා මැදින් පේනවා ලම්බ රේඛාවක් දීලා තිනවා. තව එක ලම්බ රේඛාවක් නිර්මාණය කරගන්න වෙනවා. අපිට මෙන්න මේ AB ට සමාන්තර රේඛාවක් සෙන්ටිමීටර් 5ක් දුරින් හදා ගන්න නම් අපි ඒකට පාවිච්චි කරනවා සරල රේඛාවකට සමදුරින් පිහිටි ජාය රේඛාවක පතේ ලක්ෂික පතේ. එතකොට අපි දැන් කරන්නේ එක තව ලම්බ රේඛාවක් නිර්මාණය කරගන්නවා AB මත කොහේ හරි. මම මෙතන නිර්මාණය කරගන්නවා මුලින්ම කරන කවකට අරගෙන ලක්ෂයක් තෝරගෙන මේ ලක්ෂිය නම් මෙහෙට ඡාපයක් ගහලා ඊට පස්සේ එතන ඉඳන් මෙහෙට ඡාපයක් ගහලා කවකට පොඩ්ඩක් උනන් දිග අරගෙන මෙතන ඉඳන් මෙහෙට ඡාපයක් ගහන්න මෙතන මෙහෙට ඡාපයක් ගහලා ලම්බ රේඛාව නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට ලම්බ රේඛාව නිර්මාණය කරගන්න. හරිද? ඊට පස්සේ කව කට්ටන මැන ගන්න සෙන්ටිමීටර් 5ක්. කව කට්ටට සෙන්ටිමීටර් 5ක් මැනගෙන මෙන්න මෙතන තියලා මේ රේඛාව ඔස්සේ සෙන්ටිමීටර් 5ක රේඛාව ඡාපයක් ගහගන්න මේ රේඛාව ඔස්සේ මෙහෙට 5ක් ගහගන්න. දැන් මොකද කරන්නේ? එන්නේ දෙක යා කරන්න. ඒ දෙක යා කරාම මෙන්න මේ විදිහට අපිට CD කියන ඡාය ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් රැඳීන දිගට මොකද B කොටසක් තියෙනවා යන්න එපා කොහෙවත්. හරි අපි දැන් B කොටසේ ඉන්නේ. B කොටසෙත් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න 5ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ විදිහට කියන්නේ මහේන්ද්‍ර තමාගේ නිවස අලුත් වැඩියා කිරීම සඳහා දෛනිකව වැටුප් ගෙවන ලබන සේවකීන් 8 දෙනෙකු දින 5ක් සේවයේ යෙදවීමට රුපියල් 1,20,000ක ද ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 60,000ක් ද අවශ්‍ය බවට ඇස්තමේන්තු කළේය. ඔහු මේ මුදල 18%ක වාර්ෂික සුළු පොලියට ණයට ගත්තේ. ණයට අරන් තමයි වැඩේ කරන්න හදන්නේ. සේවකයෙකුට ගෙවන ලබන දෛනික වැටුප කීයද කියලා. එතකොට මේක දවස් 5කටනේ ඇස්තමේන්තු කරේ. එතකොට ඔය වියදම් වෙන 1,20,000 5න් බෙදලා ආයි 8න් බෙදන්නත් ඕන. 5න් බෙදුවම එක දවසකට සේවක වැටුප් ප්‍රමාණය නෝ. ඒ එක දවසක ප්‍රමාණය 8න් බෙදුවාම එක සේවකයෙකුට කීයක් හම්බ වෙනවද කියලා හොයාගන්න පුළුවන්. එතකොට 120 5න් බෙදන්න පුළුවන් 1,20,000 එකට නෑ 10ට 5 වා 2යි ඊට පස්සේ 20ට 5 වා 4යි කියන්නේ 24000 බෙදන්න ඕනි 8න් 24ට 8 වා 3යි එතකොට ඒක සේවකයෙකුට දෛනික රුපියල් 3000ක මුදලක් ලැබෙනවා වැටුප් විදිහට ලැබෙනවා හරියටම මාස 6කට පසු ණයෙන් නිදහස් වීමට මහේන්ද්‍ර ආපසු ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා අහනවා. එතකොට මහේන්ද්‍ර ණයට අරන් තියෙන සම්පූර්ණ මුදල විදිහට 1,20,000ක් සේවකයන්ට දෙන්න වැටුප් විදිහට ඒ වගේම 60,000ක් අරන් තියෙනවා ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගන්න. ඒක සම්පූර්ණ එකතුව 1,80,000යි. ඔය 1,80,000 ගත්තේ 118ක වාර්ෂික පොලියක. මාස 6කට කියලා කියනවනේ. ඒ කියන්නේ අවුරුද්දකින් භාගයයිනේ. එහෙනම් අපි මේක දෙකෙනුත් බෙදමු. දැන් මේ එන්නේ එයාට ගිවිය යුතු පොලිය. පොලිය විතරක් ගෙවුවට ණයෙන් නිදහස් වෙන්න බෑ. ගත්ත මුදලත් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඕකට එකතු වෙන්න ඕන. ගත්ත 1,80,000ත්.
ඔන්න ඔය ටික ගෙවුවොත් තමයි යාට ණය නිදහස් වෙන්න පුළුවන් හරියටම මාස 6කින්. දැන් මේක විසඳලා බලමු. මෙතන 100න් බෙදෙනවා 1,80,000. එතකොට 1,800යි. 18ට 2 ඒවා 9යි. මේක දෙකෙන් බෙදලා. දැන් අපි මේක ගුණ කරලා එකතු කරමු. 9 වරක් 0 0යි. 9 වරක් 0යි 0 9 වරක් 8 72න් 2 7ක් ඉතුරුයි. 9 වරක් 9 7යි 16. ඊට පස්සේ අර 1,80,000ත් මේකට එකතු වෙන්න ඕන. එතකොට එක්කව කරාම එනවා 0යි 0යි 2යි 8යි 6යි 14න් 4 sorry දෙස්සේ 0යි 0යි 2යි 6යි 9යි 1,96,200ක් එයා සම්පූර්ණයෙන් යවන්න ඕනේ ණයෙන් නිදහස් වෙන්න නම්. ඒක තමයි උත්තරේ. ඊට තුන්වෙනි ගියාම අලුත් වැඩියාව ආරම්භ කරන විට සේවක වැටුප 12%කින්ද ගොඩනැගිලි ද්‍රව්‍ය 15%කින්ද වැඩි වී තිබුණි. අලුත් වැඩියාව සඳහා අමතරව අවශ්‍ය වන මුදල ඇස්තමේන්තු කරන ලද මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. එතකොට සේවකයන්ට ගෙවන්න තිබ්බ 1,20,000 ඒක වැඩි වෙනවා 12%කින්. පිසුළු කරාම 1,20,000 බෙදුවම 200යි. අපි කරමු 1,20,000 12න් ගුණ කරාම 12 144. කියන්නේ රුපියල් 14,400ක් වැඩිපුර ගෙවන්න ඕන. ඊට පස්සේ ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ඇස්තමේන්තු කර රුපියල් 60,000යි. ඒක 15%කින් වැඩි වෙනවා. 60,000 100න් බෙදුවම 600යි. 6 15 90යි 9,000යි. රුපියල් 9,000යි. ඒතර සම්පූර්ණයෙන් වැඩි වෙනවා මේ දෙක එකතුව 1,14,400 එකතු වෙන්න ඕන 9,000. එතකොට 0යි 0යි 4යි 9යි 4යි 13න් 3 23,400ක් 23,400ක් එයා වැඩිපුර අමතරව ගෙවන්න ඕනේ. අපෙන් අහන්නේ ඔය අමතරව අවශ්‍ය මුදල කලින් ඇස්තමේන්තු කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නනේ. එතකොට මේ 23,400 බෙදන්න ඕන 1,80,000න් ප්‍රතිශත කරන්න 100න් ගුණ කරන්න ඕන. දැන් බෙදමු 100න් බෙදමු 1,80,000. එතකොට 1,800යි. ආයි 100න් බෙදන්න පුළුවන් මෙයයි මේ දෙන්න. එතකොට 234ට 18 දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවම 1යි මෙතනත් 1යි 14ට 2 ඒවා 7යි 18 2 ඒවා 9යි 117 9න් බෙදෙනවා. පැත්තකින් බෙදලා බලන්න පුළුවන් අපිට 117 9න් බෙදුවහම 11ට 9 ඒවා 1යි 1 වරක් 9 9 ඉතුරු 2ක් 27ට 9 ඒවා 3යි 3 වරක් 9 27යි. ඒතර උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 13යි. එන ප්‍රතිශතය 13යි. හරි. ඊගාවට හතරවෙනි කොටස තියෙනවා මහේන්ද්‍රගේ නිවස පිහිටි නගර සභාව නිවසේ තක්සේරු වටිනාකමෙන් 16%ක වරිපණම් බඳු මුදලක් ලෙස වර්ෂයට අය කරයි. මහේන්ද්‍ර කාර්තුවකට වරිපණම් ලෙස රුපියල් 800ක් ගෙවයි නම් මහේන්ද්‍රගේ නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම කීයද කියලා අහනවා. එතකොට අපි වාර්ෂික තක්සේරු වටිනාකම හොයන්න ඉස්සෙල්ලා එයා වර්ෂයට ගෙවන වරිපණම් බදු මුදල හොයන්න ඕනේ. මොකද මේකේ දීලා තියෙන කාර්තුවකට නිසා. කාර්තු 4ක් තියෙනවා අවුරුද්දට. එයා කාර්තුවකට 800ක් ගෙවනවා නම් වාර්ෂිකව හොයන්න එක 4ෙන් ගුණ කරන්න ඕන. එතකොට 8 වරක් 4 32යි රුපියල් 30,200ක් එයා වාර්ෂිකව වරිපණම් විදිහට ගෙවනවා. දැන් අපි තක්සේරු වටිනාකම හොයමු. වරිපණම් බදු මුදල සමාන වෙන්නේ තක්සේරු වටිනාකම ගුණ කිරීම 100ට වරිපණම් බදු ප්‍රතිශතය 16ට. දැන් තක්සේරු වටිනාකම උක්ත කරාම අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. එතකොට
3200 මේ පැත්තේ එහෙම තියෙද්දි 16 බෙදීමක් විදිහට යනකොට 100 ගුණ කිරීමක් වෙනවා. තක්සේරු වටිනාකම එතකොට හොයාගන්න පුළුවන්. තක්සේරු වටිනාකම සමාන වෙනවා 3200 බෙදීම 16 ගුණ කිරීම 100. 32ට 16 වත් 2යි 200 වත් 100ක් රුපියල් 20000යි. නම් උත්තරේ රුපියල් 20000යි. දෙවෙනි ගාන තියෙන්නේ රූපේ දැක්වෙන පරිදි ත්‍රිපීසියමක හැඩති එළවලු පාත්තියකින් කේන්ද්‍රයේ කෝණයේ අංශක 45 වූ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක මිරිස්ද අඳුරු කර දක්වා ඇති ඉතිරි කොටසේ තක්කාලිද වවා ඇත. ත්‍රිපීසියමක් හැඩති එළවලු පාත්තියක්. ඉතිරි කොටසේ තක්කාලිද වවා ඇත. AE 28යි. දීලා තියෙන රූපේ AE සමාන 28යි නේ. පයෝලගේ 722 විදිහට ගන්නලු. මිරිස් වවා ඇති කොටස වෙන් කිරීමට AD ඡාපයේ දිගේ සකස් කළ යුතු වැට. මෙන්න මේ ඡාපයේ දිගේ වැටක් ගන්න හදනවලු. ඉන්නේ වැටේ දිග කියලා තමයි කීයද කියලා අහන්නේ. අපි මේකට පාවිච්චි කරන සමීකරණ තමයි 2πr වැඩි කිරීම 360න් θ. මේකනේ ඡාප දිග හොන සමීකරණය. ඒතර මේකට ආදිශ ක්‍රම දීලා තියෙන දත්ත 2යි φ 7න් 22යි අරය 28යි 360න් 45යි 360න් 45යි. 28ට 7 ඒවා 4යි 45 ඒවා 8ක් තියෙනවා 360ට. දේවරක් 4 8යි ඒ 8යි මේ 8යි බෙදලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ මීටර 22යි. එහෙනම් AD ඡාපයේ දිග මීටර 22යි. ඊට පස්සේ අනා මිරිස් වවා ඇති කොටසේ වර්ගඵලය. මිරිස් වවා කරලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ කියලා කිව්වා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය හොයන්න ඕනේ. හොයන්නේ φr වර්ගයේ වැඩි කිරීම 360න් θ. අගයන් ආදේශ කරමු. φ කියන්නේ 722යි. r කියන්නේ 28 දෙවතාවක් ගුණ වෙන්න ඕන. 300ට කලින් වගේම අංශක 45යි. හරි සුළු කරමු 7 ඒවා 4යි. 45 ඒවා 300ට 8යි. මෙතන 4 ඒවා මෙතෙන්ට 2යි. 22 බෙදුනහම 11යි. 28 ගුණ කරන්න ඕනේ 11යි. 28 11 ගුණ කරනවා කියන්නේ 28 මෙන්න මෙහෙම එකතු කරත් හරි. ඔහොම වලින් ගුණ කරාම 8යි 10 බිංදුවක් ඉදිරි 308යි. නම් උත්තරය 308යි වර්ග මීටර. මතක තියාගන්න සෙන්ටිමීටර නේ වර්ග මීටර. හරි. අංක 3 AB 24යි එක දීලා තියෙනවා. BC 20යි. මෙන්න මේක 20යි. BC 20යි. ඊට පස්සේ CE 44යි. මෙන්න මේක 44යි. හරි. තක්කාලි වවායද කොටසේ වර්ගඵලය. කියන්නේ මෙන්න මේ අඳුරු කරපු කෑල්ලේ කොටසේ වර්ගඵලය තමයි දැන් හොයන්න කියන්නේ. එහෙනම් ත්‍රිපීසියේ වර්ගඵලය හොයලා අපි දැන් කලින් හොයාගත්ත කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු කරනවා වැඩි හරි. ත්‍රිපීසියේ වර්ගඵලය. දැන් තක්කාලි වර්ගඵලය හොයනවා. ත්‍රිපීසියේ වර්ගඵලය හොයලා 2 1යි සමාන්තර පාදක එකතුව 24 ධන CE 44යි කියලා දෙලා තියෙනවා. ඒක දාගන්නවා. ගුණ කිරීම ලම්බ උස BC 20යි. ඔන්න ඕකෙන් අඩු කරගන්න ඕනේ. දැන් හොයාගත්ත 308. එතකොට තමයි තක්කාලි වල වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. 2 ඒවා 20 ඉස්සර 2 ඒවා 10යි. මේක එක්කව කරාම 8යි 68යි 10යි මුල කරාම 680යි 308ක් අඩු කරාම 10න් 8ක් 2යි 7න් බිංදුවක් 7යි 6න් 3ක් 3යි 372යි වර්ග මීටර. හරි. හරි. තක්කාලි වවා ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත සුජුකෝණාස්ස බිම් කොටස. කියන්නේ මෙන්න මේ 372ට සමාන වර්ගඵලයක් තියෙන සුජුකෝණාස්සාකාර බිම් කොටසක් ABට. ABට කියන්නේ මෙන්න මෙතෙන්ට. ABට AB එක් පාදයක් වනසේ පාත්තියට පිටතින් දැන් මේ තියෙන පාත්තියට එළියෙන් කව කරන්න ඕනිලු. එම බිම් කොටසේ දල සටහනක්ද එහි මිනුම්ද දක්වමින් රූපය මත ඇඳ දක්වන්නේ. කියන්නේ මෙන්න මේ වගේ සුජුකෝණ කෑල්ලක් තමයි ගන්නවා කියලා කියන්නේ.
රූල් එකෙන් දින ලස්සනට මෙන්න වගේ කැලයි 24යි කියලා දිනවා දන්නා මෙන්න මේ x තමයි දන්නේ නැත්තේ. එයා තමයි අපි හොයා ගන්න ඕන. අපි මේක මෙතනින් හදාගමු. ඒ කියන්නේ 24 x ගෙන් ගුණ කරාම එන්න ඕන කීයද 372ක්. 372ක් එන්න ඕනේ. එතකොට x1 නම් 372 24න් බෙදන්න ඕන. x 372න් බෙදුවාම 24 උත්තරේ 16.5 එන්න සුළු කරලා බලන්න. x සමානයි 16.5 මීටර කියලා එන්නේ. එතකොට එන්න මේ රූපේ මත අඳින්න කියලා දෙනවා. එතකොට මෙන්න මෙතනින් ඒ මිනුම ලියන්න වෙනවා. x සමානයි 16.5 කියලා. හරිනම් දෙවෙනි ගානත් ඉවරයි. අපි යන් එහෙනම් තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන. A හා B යනු ධාරිතා සමාන භාජන දෙකකි. A භාජනයේ 7/5ක ප්‍රමාණයක් ජලය පිරී ඇති අතර B භාජනය හිස්ය. කියන්නේ එක සමාන භාජන දෙකක් තියෙනවා. එකක 7/5ක ජලය තියෙනවා. අනිත් එකේ ජලය නැහැ කියලා කියන්නේ. දැන් අහනවා A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට B භාජනයේ ඇති ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා. එතකොට 7න් 5ක් තිබුණා A භාජනයේ එන්න ඒකෙන් 5න් 3ක් තමයි දාන්නේ B භාජනයට. ආනයන කියන්නේ ගුණ කිරීම කියලා දන්නවා. දන්නවනම් දාන්න. දැන් උඩයි යටයි පොදු සාධක බෙදුනට පස්සේ 7න් 3යි. එහෙනම් භාජන දෙක සමාන හින්දා B භාජනයේ පිරෙන්නේ 7න් 3ක ප්‍රමාණයක් තමයි. ඊට පස්සේ දෙවෙනි කියනවා දැන් B භාජනය සම්පූර්ණයෙන් පෙරවීමට සඳහා තවත් මිලිලීටර් 600ක ජලය ප්‍රමාණයක් අවශ්‍ය වේ. B භාජනයේ ධාරිතාව කොච්චරද කියලා අහනවා. සම්පූර්ණයෙන් පිරෙන්න 7න් 7ක් ඕනි. දැන් 7න් 3ක් පිරලා තියෙන B භාජනය තව පිරෙන්න තියෙන්නේ 7න් 4යි. ඔය 7න් 4 තමයි මිලිලීටර් 600යි කියලා කියන්නේ. 7න් 4ක් මිලිලීටර් 600යි නම් 7න් 7ක් කියන්නේ කොච්චරක්ද බලන්න. ඔය 600 බෙදනවා 4න් ගුණ කරනවා 7න්. 600 4න් බෙදුවම 150 150 7ක් බිඳුවයි 4 35 3ක් ඉතුරුයි 4ක් 7යි 3යි 10යි මිලිලීටර් 1050යි. සම්පූර්ණ ධාරිතාව 1050යි. දැන් ඒ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණයේ භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ඒ භාජනයේ ධාරිතාව. එතකොට ඉස්සල්ලා 7න් 5ක් තිබ්බා. ඒ 7න් 5න් 3ක් B භාජනයට දැම්ම. දැන් ඉතුරුලා තියෙන්නේ 7න් 5න් 2ක්. ඒ කියන්නේ 7න් 5 ගුණ කිරීම 5න් 2. ඉස්සල්ලා වගේම පොදු සාධක කැපුවම 7න් 2ක් තමයි දැන් ඒ භාජනයේ ඉතුරුලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටසේ පොඩ්ඩක් උඩ ගමු. හරි. භාජනය දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සම්පූර්ණයෙන්ම පිරී ඇති B භාජනයේ ජලය මිලිලීටර් කීයක් A භාජනයට වක් කරන්න පුළුවන්ද කියලා අහනවා. හරි. භාජන දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සම්පූර්ණයෙන් පිරී ඇති B භාජනයෙන් ජල මිලිලීටර් කීයක් A භාජනයට වක් කරන්නද කියලා අහනවා. දැන් බලන්න ඕනේ A භාජනයේ දැන් මිලිලීටර් කොච්චරක් තියෙනවද කියලා ජලය. අපි ඒක කරන්නේ 7න් 2 ගුණ කරනවා 1050න්. එතකොට 1050ට 7 ඒවා තියෙනවා 10ට 1යි 35ට 5යි 150. 150 දෙකෙන් ගුණ කරාම 300යි. එතකොට දැන් A භාජනයේ මිලිලීටර් 300ක් තියෙනවා. B භාජනයේ තියෙනවා 1050ක් සම්පූර්ණ පිරලා තියෙන්නේ. එතකොට භාජන දෙකේ ජල පරිමාණ සමාන වෙන්න නම් ওই දෙක එක්කව කරලා දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 1050යි 300යි එක්කව කරාම 1350යි. භාජන දෙකේ ජල පරිමාණ සමාන වෙන්න නම් මේ දෙක දෙකට බෙදන්න ඕනේ 1350.
1352ට බෙදුවාම එකට නෑ 13ට දෙකේවා 6යි 15ට දෙකේවා 7යි 10ට දෙකේවා 5 මිලිලීටර් 675. කියන්නේ එක භාජනයක මිලිලීටර් 675 බැගින් තියන්න ඕන. එතකොට දැන් A භාජනයේ මේ වන විට මිලිලීටර් 300ක් තියෙනවා. එහෙනම් A භාජනයෙන් B භාජනයෙන් A භාජනයට දාන්න ඕනේ තවත් 375. අපෙන් ගන්න එකනේ. B භාජනයෙන් ජලය මිලිලීටර් කීයක් A භාජනයට වක් කළ යුතුද? එහෙනම් තවත් මිලිලීටර් 375ක් වක් කරන්න ඕන. මේක තමයි උත්තරේ. වක් කරන්න ඕනි භාජන දෙකේ ජල පරිමාණ සමාන වෙන්න නම්. හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙන්නේ මිනිසුන් 48 දෙනෙකු දිනකට ව්‍යායාම කරන කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. සුරෙන් අඳින ලද අසම්පූර්ණ වටපස්තාරයක්ද එම වටපස්තාරය ඇඳීමට යොදාගත් තොරතුරු වලින් කොටසක් අඩංගු අසම්පූර්ණ සංඛ්‍යාත වගුවක්ද පහත දැක්වේ. වගුවේ 10 වරහන් ඇස තියෙනවා කාරණයක් වැදගත් කාරණයක්. වගුවේ 10 30 ප්‍රාන්තයෙන් දැක්වෙන්නේ 10 හෝ ඊට වැඩි. කියන්නේ 10 30 කියන මේ පන්ති පාන්තරේ 10 ඉන්න පුළුවන්. 10 හෝ ඊට වැඩි 30ට අඩු. 30ට වඩා අඩු හැබැයි උතන 30 නැහැ. 30ට අඩු. ඒතර 30 50 ගත්තොත් එහෙම 30 හෝ 30ට වඩා වැඩි 50ට අඩු. එතකොට මේකේ 50 නැහැ. එහෙම තමයි තියෙන්නේ. අපිට කියලා තියෙනවා දී ඇති තොරතුරු භාජන වගුවේ සංඛ්‍යාත තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. දැන් හදන්නේ සංඛ්‍යාත තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ඒතර අපිට දීලා තියෙනවා 10 36ක් කියලා. 10 36යි 30 50 16යි කියලා තියෙනවා. 10 ඇති කෝණයට සමානගයක් තමයි 70 තියෙන්නේ. එහෙනම් එතන තියෙන්නත් ඕන 6ම තමයි. සංඛ්‍යාතේ එතනත් මිනිසුන් ගන්න 6යි. ඒ 50 70 කියන කෑල්ල අංශක 90යි ඒ කියන්නේ වටපස්තරේ හරියටම 4න් එකයි. මිනිසුන් 48යි නම් ඒකෙන් 4න් එක ප්‍රමාණයක් තමයි මෙන්න මෙතන ඉන්න ඕනේ 50 70 කෑල්ල. ඒක 48න් 4න් එකක් කියන්නේ 12යි. සංඛ්‍යාත තීරුව අපි දැන් හතරම පුරලා තියෙන තව එකයි තියෙන අපි ඒක කරන්නේ. මෙන්න මෙතන 48 දෙනා ඉන්නේ මේ ටික එකතු කරලා 48න් අඩු කරනවා. එතකොට 6යි 16යි 22යි 22යි 12යි 34යි 40යි 48 වෙන්න 8යි. හරියට පස්සේ කියනවා වගුවේ සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර ඒ ඇසුරෙන් දී ඇති ඛණ්ඩාංග තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. දැන් සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරගමු. මෙතෙන්ට 6 නම් මෙතෙන්ට 6 එන්නේ. ඊගාවට විස්තරට එන්නේ මේ 6යි මේ 16 එක්කව කරලා. 6යි 16 එක්කව කරාම 22යි. මෙන්න මෙතෙන්ට එන්නේ මේ 22යි 16 එක්කව කරලා. 22යි 16 එක්කව කරාම 34යි. 34ට 6ක් එක්කව කරාම 40යි. 40යි 8යි 48යි. හරි අපි දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිමු. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට අපි ඉහළ මායිමේ තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ කාලය මිනිත්තු 30 කිලින් තමයි 6 මාක් කරන්නේ. 6 එන්නේ මෙන්න මේ හරිය. 6 මෙතන. ඊට පස්සේ 50 22 50 කිලින් 22 හොයාගමු 22 වෙන්න මෙතන. ඊට පස්සේ 70 34ට යනවා. 35 ටිකක් අඩුයි 34 මෙන්න මෙතන. ඊට පස්සේ 90 40ට යනවා. 90 40 වෙන්න මෙතන හරියටම. ඊට පස්සේ 110 48ට යනවා. 110 මෙන්න මෙතන 48ට යනවා. දැන් අපිට මේක අඳින්න පුළුවන්. ඔය විදිහට ඔය විදිහට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එන්නේ. බලන්නද මේක? මෙන්න මේ විදිහට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එන්නේ. ඊළඟ මායිමේ ලකුණු කරා. හරි. ඊට පස්සේ
අපෙන් අහනවා සමුච්ච සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් දිනකට සමුච්ච සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් දිනකට මිනිත්තු 80කට වඩා අඩුවෙන් මිනිත්තු 80ට වඩා අඩුවෙන් මෙතන 80ට වඩා අඩුවෙන් අඩු පැත්තට යන්න ඕනේ 80ට අඩුවෙන් ව්‍යායාම යෙදෙන මිනිසුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපි නම් කරන්නේ මේ 80 ඉඳන් වක්‍රයට මේ විදිහට යා කරගන්නවා. මෙන්න මේ විදිහට යා කරගන්න. වක්‍රය හම්බෙච්ච ගමන් එතනින් ඉඳන් මේ පැත්තට මිනිත්තු තීරයට සමාන්තර මේ හිඳ යා කරගන්නවා. ඒතර මෙන්න මෙතෙන්දී අපිට ගාණක් හම්බ වෙනවා. ඒක තමයි යෙදෙන මිනිසුන් ගාණ කීයද කියලා. ඒතර මෙතන 35යි 36යි 37යි 80ට වඩා අඩුවෙන් 80ට වඩා අඩුවෙන් ව්‍යායාම කිව්වම මෙතන 37 තමයි 37 වෙනි තමයි 37 ව්‍යායාම කරනවා 80ක් කියලා ගන්නවා. එතකොට 36 දෙනෙක් ඉන්නවා. මිනිස්සු 36 දෙනෙක් ඉන්නවා 80ට වඩා අඩුවෙන් ව්‍යායාම කරනවා. මේ මිනිස්සු 48 දෙනා අතරින් අඩුවෙන් ව්‍යායාම කරන 25 වෙන් කරගත යුතු ඇත. ඒ සඳහා තෝරාගත යුත්තේ දිනකර මිනිත්තු කීයට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන්ද. එතකොට මිනිස්සු 48 දෙනාගෙන් 125ක් කියන හතරෙන් එකක්. ඒ කියන්නේ 12. දැන් මෙතන 12 අපි හොයාගන්න ඕනේ මේ සමුච්ච සංඛ්‍යාත වක්‍රේ 12 හොයාගන්න ඕනේ. 12 මෙන්න මෙතන තියෙන්නේ. ඒ 12 ඉඳන් අපි යා කරන වක්‍රයට මේ විදිහට. වක්‍රයට යා කළා හම්බෙච්ච ගමන් මෙන්න මෙතෙන්ට යා කර ගන්නවා. එතකොට මිනිත්තු 38 තමයි එන්නේ මේ හරි 38 වගේ. එතකොට අපෙන් අහන්නේ ඒ සඳහා තෝරාගත යුත්තේ දිනකට මිනිත්තු කීයකට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන්ද කිව්වම මිනිත්තු 38කට වඩා අඩුවෙන් 38කට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන් තමයි අපිට 48 දෙනාගෙන් 125ක අඩුවෙන් ව්‍යායාම කරන 125 තෝරා ගන්න වෙන්නේ එහෙම. එහෙනම් මිනිත්තු 38කට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන්. පාරිය පස්වෙනි ගාන B කොටසේ අවසාන ගාන. ඒකේ තියෙනවා අපිට A B C D E හා E යන අඹ ප්‍රභේද පහකි. A ප්‍රභේදයෙන් ගත් පැල 4කට එක් පැලයකට හරියටම එක් රිකිල්ල බැගින් A B C සහ D යන ප්‍රභේද වලින් රිකිලි 4ක් බද්ධ කරනු ලැබේ. මේ ආකාරයට B C D සහ E යන ප්‍රභේදවලද පැල 4 බැගින් ගනිමින් A B C D යන ප්‍රභේදවල රිකිලි බද්ධ කරනු ලැබේ. කියන්නේ රිකිලි බද්ධ කරන්න අරන් තියෙන්නේ A B C D විතරයි. මෙම ක්‍රියාකාරකමෙහි ප්‍රතිඵලය නීති අවකාශයේ දී ඇති කොටුදැල මත x මගින් නිරූපණය. x කියන්නේ කතර මාක් දාලා නිරූපණය කරන්න ඕනේ. ඒතර A B C D මෙතන රිකිලි මෙතන A B C D පැල. ඔය හැම එකටම බද්ධ කරනවා කියනෝනේ A B C D. ඒතර මේ හැම එකක්ම මාක් වෙන්න ඕන. පැන්සලෙන් පේනව නේද? මේ විදිහට මාක් වෙනවා. බද්ධ කරන ලද පැල අතුරින් අහඹු ලෙස තෝරා ගන්න ලබන පැලයක් එම ප්‍රභේදයේම රිකිල්ලක් බද්ධ කරන ලද. කියන්නේ සමජාතීයව බද්ධ කරන ලද එකක් වීමේ සිද්ධිය වටකොට දක්වා එම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව සොයන්න. A B C D මේක වෙන්න පුළුවන්, B වෙන්න පුළුවන්, C වෙන්න පුළුවන්, D වෙන්න පුළුවන්. මේක එන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි එන්නේ. මෙන්න මේ ටික තමයි එන්නේ. A B B C C D D. එම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව හොයන්න. එතකොට මෙතන සිද්ධි තියෙන 1 2 3 4 5යි සම්පූර්ණ සිද්ධි 20යි. 20න් 4ක් තමයි සමජාතී බද්ධ කිරීමේ සිද්ධියට අදාළ සම්භාවිතාව විදිහට එන්නේ.
හරි B කොටස දෙවෙනි කොටස කෙත් තියෙනවා මෙන්න මෙහෙම. පැල තවානක ඇති බද්ධ කරන ලද පළතුරු පැල සමූහයක් අතුරින් අහම්බු ලෙස තෝරා ගනු ලබන පැලයක් සමජාතීයව බද්ධ කරන ලද එකක් වීමේ සම්භාවිතාව 0.2යි. බවද සමජාතීය බද්ධයක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.8 බවද සමජාතීය නොවන බද්ධයක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.6 බවද දී ඇත. හරි. දැන් අපි ස්තම්භුරුමු. සමජාතීය එකක් වීමේ සම්භාවිතාව 0.2යි නම් සමජාතීය එකක් නොවීමේ සමජාතීය නොවන වීමේ සම්භාවිතාව 0.8යි. ඊට පස්සේ කියලා වෙනවා සමජාතීය එකක් තෝරා ගත්තා නම් ඒ සාර්ථක වීමේ සම්භාවිතාව 0.8යි. සාර්ථක නොවීමේ සම්භාවිතාව 0.2යි. ඊට පස්සේ සමජාතීය නොවන එකක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.6යි. ඊට සාර්ථක නොවීමේ සම්භාවිතාව 0.4යි. ඊට තොරතුරු අසන රුක් සටහනේ ස්තම් පුරවල ඉවරයි. මෙම පැල තවාණෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන බද්ධයක් බද්ධ කරන ලද පැලයක් සාර්ථක වූ එකක් වීමේ සම්භාවිතාව. එතකොට සාර්ථක අවස්ථා දෙකක් තියෙනවා. සමජාතීය වෙලා සාර්ථක වෙන්න පුළුවන්, සමජාතීය නොවි සාර්ථක වෙන්න පුළුවන්. ඒතර ඒ දෙකේ සම්භාවිතයන්ගේ එකතුව තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. ඒතර සමජාතීය සාර්ථක වෙනවා දශම දෙවතාවක් 0.8. ඒ කියන්නේ 0.16යි. සමජාතීය නොවන එකක් සාර්ථක වීමේ සම්භාවිතාව 0.8 ගුණ කිරීම 0.6. 6කට 48යි 0.48යි. අපෙන් අහන්නේ සාර්ථක වීමේ සම්භාවිතාව. සාර්ථක වීමේ සම්භාවිතාව. එහෙනම් අපි මොකද කරන්නේ? අපි හොයාගත්ත 0.16 සහ 0.48 එකතු කරා නම් සාර්ථක වීම පැලයේ සාර්ථක වීම සම්භාවිතාව හොයන්න පුළුවන්. එහෙනම් අපි හොයමු 6යි 8යි 14යි 4 එකක් ඉතුරුයි 0.6යි 4යි. හරි අපි නම් පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවරයි. රැඳී සිටින්න. අපි දෙවෙනි කොටසත් මේ විදිහටම මේ වීඩියෝ එක තුලම සාකච්ඡා කරලා තියෙනවා. හරිද?